මීට අවුරුදු 400කට 500කට කලින් කොල්ලෝ හිටියේ කොහොමද කියලා දැන් කියනවා. ආගන්නකෝ ඉස්සර කොල්ලෝ කස්තුරි වලින් මෙහෙම මටසිලිටු. ඒ කියන්නේ රැලි වැටිච්ච නැති. නළලේ මෙහෙම ලස්සනට තිලකේ තියාගන්නවා. තේරෙනවද? රතු පාට තිලකේ අර අපි දේවාලයට ගිහිල්ලා තියාගන්නේ. ආන් ඒ වගේ මෙහෙම තිලකේ තියාගන්නවා. කස්තුරි මෙන් බාණ්ඩෝ කියනවා කස්තුරි තිලක සැදී නළලත සුමුටාන. කස්තුරි වලින් තිලක සැදුනලු නළලත සුමුටාන කියන්නේ මටසිලිටු නළලෙහි තිලක තිබ්බා මෙහෙම. පැහැදිලිද? තිලක තියාගෙන. හරි පුල් මහනිල්. පුල් කියන්නේ මොනවද? පිපුණු. හරි මහනිල් කියන්නේ මහනිල් මල්. පැහැදිලිද? පිපුණු මහනිල් මල්. හරි මල්දම් මල් මාලා. හරි පිපුණු මහනිල් මල් වලින් මල් මාලා හදාගෙන පුතේ හිස දවටාගෙන හිසේ දවටා ගත්තලු. කොහොමද හිසේ දවටා ගත්තේ? පිපුණු මහනිල් මල් මෙහෙම ගොතනවා මාලයකට. ගොතලා පුතේ මෙහෙම අරගෙන බැඳ ගන්නවා නිකන් අනංගයා වගේ පුතේ. පැහැදිලිද? පිපුණු මහනිල් මල් මෙහෙම අරගෙන ඔළුවේ මෙහෙම ගැට ගහ ගන්නවා. ඒ මදුවට නල්ලේ මොනවද තියන්නේ? කස්තුරි වලින් තිලක දානවා. හරි තිලක දාගෙන පුතේ ඉස්සර සර්ට් තිබුණේ නෑනේ. තේන සරමත් දිග නෑ. මේ කොට සරමන්නේ තියෙන්නේ ওই වැද්ද වැන්ද වගේ. ආන්ගේ කොට සරම ඇඳගෙන තමයි කොල්ලෝ ගැන්සි බැස්සේ. කාලෙන් කාලේ ඩිසයින් වෙනස් වෙනවා. හරි ගැන්සි බහිති පුතේ ප්‍රසිද්ධ තැන්වල බහිනවද? නෑනේ කොල්ලෝ ගැන්සි බහින්නේ කොහෙද? උඹලා බහින්නේ කොහෙද මයි පුතේ? අඳුරු මාවත්වල. කොහෙද? අඳුරු මාවත්වල. හරි A9 එකේ මේ පාරේ කවුරු ගැන්සි බහිනවද කොල්ලෝ බයිසිකල් නතර කරගෙන? නෑනේ. හරි ඒ වෙලාවට පොලිසියෙන් කුදලකට යයි. හරි යන්නෙම පුතේ කවුරුවත් ගැවසෙන්නේ නැති අඩුවෙන්ම මිනිස්සු යන්නේ පාරවල් වල තමයි ගැන්සි බහින්නේ. ගැන්සි බහැලා අදත් එහෙමනේ කොල්ලෝ. හරි ඕන්න ඔය පාරවල් වල අහුමුළු වල ගැන්සි බහැලා කෙල්ලක් එහෙම යද්දි කොහොමද? නංගි කොහොමද? පන්තිද? අහන්නද? අහනවා. හරි ඒ ගැන්සි තමයි. මේත් එහෙමයි. හරි මේ බාණ්ඩු ගිහිලාට කියනවා සලෙලුන් සල්ලාල තරුණීන්. සලෙලුන් කියන්නේ කවුද? සල්ලාල තරුණයෝ. කොල්ලෝ වුණාම සල්ලාල නොවෙනවා නම් ප්‍රශ්නයක් ඈ. සල්ලාලකම තියෙන්න ඕනේ කොල්ලොන්ගේ. තේනාද? එදත් එහෙුන් හිටියා. අදත් ඉන්නවා. හරි යාළු වෙලා ඉන්න එක වෙනම කතාවක්. ඒ වුණාට අනිත් කෙල්ලෝ දකිද්දී ගානවා. තේනාද? ඇහැක්කේම ගහලා නංගි කොහමද කියලා අහනවා. පැහැදිලි කොල්ලෝ එහෙමයි. හරි දැක්කහම ලස්සනට ආසයි කොල්ලෝ. හරි තමන්ගේ කෙල්ලක් ඉන්නවා වෙන්න පුළුවන්. අනිත් කෙල්ලොන්ට පොඩ්ඩට වගේ ලාවට වගේ ටෝක් කරනවා. එදත් එහෙමයි. සල්ලාල තරුණීන්. පැහැදිලිද? නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයිට නිවතන් දෙද්දි කට පුරාම යයි තව